බැති ගුණයෙන් මුසපත් වී ගන්නට බණ දානය නිසි අයුරින් ඵල ලබන්න මේ සසරේ හීනය මේ සසරේ හීනය හැකි තරමට වළඳන්නට සදහම් රස පානය සසුන රකින්න දෙවියන් මෙහි කැඳවන්නට ඕනය කැඳවන්නට ඕනය සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ දින්නට අවැසිද නිවන වෙතට ඒ මාවත සංකරේ පින්කොට එනු මන යයි පවසා පව්වා කර සුන් රන්කොත විලසට මංසනහා නිවනේ පාල ලංකරේ මං දේතනාලලේ තබා වන්දිමි බුදු සිරිපා කාලස විලස පලස එලන ළඟ පින් බාර ජීවිත ඉන්මිහිරියාර දහර මාවන මුළු ලොවටම පාමෙත පින් පිරි සත වේත මෙත පාතුරන නොමැතිව ගුණ සීමිත මංහද මැද පදවැල් ගලපා වන්දිමි දහම් මාවත සුන්කරමින් ආන වැසිමාවත් නියම ගාමන් මාගමවන් පින්වා හැම විට යහ
යහපත් මග පාදා දීමෙන් නුවන් දන්නා තරමට සුවය සැදෝ දහමින් කර පාපවන් මං පෙරලි නම දෙන්නෙමි මුදුනත් බැඳ සංගරුවන් සදහම් අමාදිය දස අත ගලනු පෙනේ බුදු සිසිලසට පින්වත් හැම බඳිතේසනේ බිබිලේ ඉන්ද සර ලොකු හාමුදුරු වෙනේ ලෝතුරු සුවය ඇත ඔබේ ඔය සිවුරු කොනේ මිනිසාට හිතට ඇති වෙන දුක නිවෙන තොරෝ තම යෞවනය කහසිවුරට තෙලෙන කෙරු සැමටම බාන දේශන ජාන දුක නිවෙන තොරෝ සිහිපත් කරමි මෙහි වැඩි හාමුදුරුවරු ගල්වඩුගොඩ මංගල තිලකාරාමාධිපති අපේ ගෞරවනීය බිබිලේ ඉන්දසාර ලොකු හාමුදුරන් වහන්සේට අභිනන්දන සම්මානයක් උන්වහන්සේ වෙනුවෙන් ගෞරව සම්මානයක් මානව හිතවාදී කීර්ති ශ්‍රී ලංකාභිමානී භූෂණ යන ගෞරව නාමයෙන් උන්වහන්සේ පිදුම් ලැබුව වෙලාවේ උන්වහන්සේට උපහාරය දක්වන්නට උන්වහන්සේට ගෞරවය පළ කරන්නට විහාරස්ථානය තුල පින්කම් රාශියක් සංවිධානය වුණා. සම්බුදු සාසුන රැකුමට සිත සවිය ආරං පින්බර වේහෙරේ හිඳිමින් සීල් ගුණය පුරන් කවිමල් පුදා මාගේ දැතම නලලේ තියන් සුපතමි බිබිලේ ලෝකු සාමිඳුනි ජයතු චිරං ලැබුණා මට නිතර සාමිඳුගේ අවවාද ඒවා දිවිය දිනුමට විය රන්සේද
අභිමන් ලබන දින මෙහි ඇවිදින් මාද කවිමල් පුදා නම දෙමි සමින්දුගේ පාද. දැන් ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ කාව්‍යානුසාරයෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. ඉතින් මේ වෙනුවෙන් මම තෝරාගත්තා ඊ타ත්ම වටිනා අනුශාසනාවක්. දැන් මේ පුංචි ළමයි එහෙම කවුරුත් දඟ කරන්න එපා, කතා බහ කරන්න එපා, කෑකෝ ගහන්න එපා. බොහෝම නිහඬව මේ බණ අහගෙන ඉන්නවා. දැඟලිලි ගතිය තිබුණත් නිසි නිරන්තර නංගිලා මල්ලිලා අපගේ පිනෙන් බර දින්නට නැතත් මා ළඟට පිලොසින්ජර යන්නට පාර පෙන්වමි මම නිවන් පුර යන්න ජීවිතයට හොඳ අවවාදයක් ආදර්ශයක් උපදේශයක් ලබා ගන්න මෙතෙන් පටන් අපි ශ්‍රවණය කරමු කෝකාලික තෙරුන්ගේ කතාව. මොකද්ද? කෝකාලික හාමුදුරුවන්ගේ තෙරුන්ගේ කතාව. අපි සාදුකාරයක් පවත්වලා මෙතෙන් සිට ඒ කතා පුවත ගැන අහමු. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බන්ත සංවරෝ සම්බන්ත සංඋතෝ බික්ඛෝ සම්බ දුක්ඛා පමුච්චති. කායික සංවරය යහපත්ය, වචනයෙන් සංවරයද යහපත්ය, එසේම සිතින් වන සංවරයද යහපත්ය. මෙසේ තිදොරින් සංවර වූ භික්ෂුව සසර දුකින් මිදෙන්නේ. ධම්පදය බික්ඛු වග්ගය දෙවැනි ගාථා රත්නය. කෙලෙසුන් නිසා ලෝභ ගිනිගත් සුසානේකි මිනිසුන් පාවට නතු වී ඇති වෙලාවකි සිතුවිලි නිසාවෙන් පාවතින මුලාවකි මේ ගැනම පහදා දෙන කතාවකි ලෝභෙන් මත්ව නොම දැන සංග රුවනේ ගුණ පිරිහි ගොසින් සංසාරික ගමනේ පින නිරයට වැටුණු ආගසාවු තෙරිඳුන්ට බැන මේ කවි දේශෝම කෝකාලික තෙරිඳු ගැන
සිත දරා සිට දෙසවන් දෙන්න මේ කවි දේශනාවට මේ කෝකාලික තෙරුන්ගේ පුවත සඳහන් වෙන්නේ සුත්ත නිපාතයේහි මහා වග්ගයෙහි ලෝභයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් මත් වෙලා අගසව් සරියුත් මුගලන් දෙනම වහන්සේට පරිභව කරලා නිරයට ඇදුණු කෝකාලික තෙරුන් ගැන මේ කතාවෙන් කියන්නේ. අපි මෙතෙන් පටන් අහලා බලමු සරියුත් මුගලන් දෙනම වහන්සේට පරිභව කරලා නිරයට කෝකාලික තෙරුන් ඇදුනේ කොහොමද කියලා සාදුකාරයක් පවත්වලා. ජේතවනේ බුදු හිමියන් වැඩ සිට දහම් දෙසන කාල තුන්ලෝ සතහාට සිදු පුවතක් නැවතත් ඇසුමට අපි සෙම යමු දැන් දඹදිව තලයට පෙර සිට සුපාතල කෝකාලික රාට කෝකාලික සේටු පුතු වේලසින් සිට තරුණ අයෙකු විත් සම්බුදු සසුනට දෙරුවා කහවත උපන් රටේ සිට කෝකාලික රට බෙහෙරක් නිදී කොට කෝකාලික හිමියයි පාතලව සිට සිදු කළ වරදක් නැවතත් සිහි කොට අද දින පහදා දෙන්නේමි ඔබ හාට අද දින පහදා දෙන්නේමි ඔබ හාට. පින්වත්නි, අපි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ කෝකාලික රට කෝකාලික සිටුපුත් වූ කෝකාලික නම් තරුණයා මේ සම්බුදු සසුනේහි පැවිද්ද ලබා ගන්නවා. එම රටෙහිම බෙහෙරක් ඉදිකොට චුල්ල කෝකාලික තෙරුන් යයි ප්‍රකටව වැඩ වාසය කරන කල්හි සිදුවෙන්නේ මෙවැන්න. කෝකාලික තෙරිඳු එදා තම රට වැඩ සිටින්නේ කරවූ මනරම් බෙහෙරෙහි පැවිදි දිවිය ගෙවන්නේ මෙකල සේම එකල එදා බස් සමයක් උපන්නේ එහිදී වූ සිදුවීමක් මේ විලසින් ඇසෙන්නේ සරියුත් මුගලන් අගසව් තෙරුන් මෙලෙස සිතන්නේ උදකලාභ වස් සමයෙහි සිටියොත් හරි වටින්නේ අග නගරෙන් බැහැරට යන සිතුවිල්ලක් උපන්නේ කෝකාලික රටට එදා එම තෙරවරු වඩින්නේ. පින්වත්නි, සරියුත් මුගලන් දෙනම වහන්සේ උන්වහන්සේලා කල්පනා කරනවා බොහෝම නිදහසේ වස් කාලය ගත කරන්න ඕන කියලා. ඒ අනුව මේ සරියුත් මුගලන් අගසව් දෙනම වහන්සේලා වැඩම කරවන්නේ කෝකාලික රටට. කෝකාලික රටට ගිහින් කෝකාලික විහෙරට කෝකාලික හිමියන්ගේ විහෙරට ගිහිල්ලා
උන්වහන්සේටත් ඒ පිළිබඳව කියලා වස්තුන් මාසය ගත කරන්නට කටයුතු කරනු ලබනවා. එහිදී උන්වහන්සේලා දෙනම කෝකාලික තෙරුන්ට කියනවා තමන් වහන්සේලා දෙනම බැඳිය බව ගම්වාසීන්ට දන්වන්නට එපා කියලා. ඒ උන්වහන්සේලා හුදකලාවම වස් වාසය කරන්නට අවශ්‍ය වුණු නිසායි එහෙම එල්ලීමක් කරන්නේ. ඉතින් මේ විදියට කෝකාලික හාමුදුරුවෝ ඒ ඉල්ලීම පිළි අරගනු ලබනවා. කෝකාලික හිමි එය පිළිගන්නේ දායක පිරිසට මෙය නොකියන්නේ අගසව් තෙරවරු යෙහෙන් වෙසෙන්නේ වස්තුන් මස මෙලෙසින් නිම වෙන්නේ ඒ අතරෙහි යම් දෙයක් කෙරෙනවා කෝකාලික හිමි ගමට වඩිනවා ගෙයින් ගෙයට ගොස් යමක් කියනවා දායකයින් බෙහෙරට රැස් වෙනවා. දැන් කෝකාලික හාමුදුරුවෝ ගමේ ගෙයින් ගෙට ගිහිල්ලා දායකයන් පන්සලට රැස් කරවනවා. මොනවා කියලාද රැස් කරවන්නේ? අගසව් තෙරවරු තවමත් ඉන්නේ දායකයින් බෙහෙරට රැස් වෙන්නේ පිරිකර සිව්පස දෑත දරන්නේ මහතෙරවරුනට පිදුමට යන්නේ. පින්වත්නි, එදා වස්තුන් මාසයේ ගත කරන සැරියුත් මුගලන් දෙනම වහන්සේ එහි වැඩ වාසය කරන බව ඒ වස්තුන් මාසයේ දායකයන්ට නොකියා හිටියත් කෝකාලික තෙරුන් වස්තුන් මාසයේ අවසන් වෙලා මේ දෙනම වහන්සේ අගසව් දෙනම වහන්සේ නැවතත් වඩින්නට යන දවස වෙනකොට කෝකාලික තෙරුන් ගෙයින් ගෙට ගිහිල්ලා ගමේ දායකයන්ව දැනුවත් කරනවා අගසව් දෙනම වහන්සේලා මෙච්චර කාලයක් අපේ පන්සලේ තමයි හිටියේ. උන්වහන්සේලා දෙනම දැන් වඩින්නයි යන්නේ. ඒ නිසා පිරිකරකුත් අරගෙන පන්සලට එන්න කියලා දැනුවත් කළා. ඉතින් මේ අනුව ගමේ දායකයන් අගසව් දෙනමට පූජා කරන්න පිරිකරත් අරගෙන පන්සලට එනවා. අපි අහලා බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා සාදුකාරයක් පවත්වලා. කෝකාලික තෙරුන් මෙන්න මෙහෙමයි ඒ ගැන කියන්නේ. මගේ ගමට වැඩම කරපු මේ අගසව් දෙනමට පුදනු මැනවි සැම පිරිකර වඳිමින් මුදුනක් කොට සැරියුත් මුගලන් තෙරවරු දකින්නට පිරිසට කෝකාලික හිමි පවසයි මානය හිත ඇති කොට තුන් මසක්ම මගේ වෙහෙරේ මේ හිමිවරු වැඩ සිට අද සැවතට වඩින දිනයි වසමයෙන් පසුවට හඳුන ගන්න බැරි වුණාට ගම්වැසියනි ඔබලට මම උවටන් කලායෙහින් මේ අගසව් දිනමට පුදුමයක් යසිදෝදය අගසව් තෙරවරුනට පිරිකරගෙන වින්ද තිබේ දෑත පුරා පිදුමට ගෙන පිරිකර නොගනි වැසියන් දෙනුවත් කොට අගසව් තෙරවරු වැඩියා ඉන්
පසුවට සැවතට එදා කෝකාලික හාමුදුරුවෝ ගමේ අයව දැනුවත් කරනවා පිරිකර අරගෙන එන්න කියලා. ඉතින් දෝත පුරා පිරිකර අරගෙන ඇවිදින් ගමේ අය අගසව් දෙනම වහන්සේලා පුදන්නට හැදුවත් ආයාචනාවෙන් ඒ පිරිකර රැගෙන ආ නිසා අගසව් දෙනම වහන්සේ ඒ පිරිකර බාරගත්තේ නැහැ. ඒ කෝකාලික හිමි දැඩි ලෝභ සිතකින් අගසව් දෙනම වහන්සේලා ඒ පිරිකර නොපිළිගත්තා. උන්වහන්සේලාගේ ඒ පිරිකර කෝකාලික තෙරුන්ට ලබා දෙවි කියලා බලාපොරොත්තුවක් ඇති කරගෙන හිටියා. නමුත් ඒ පිරිකර ප්‍රතික්ෂේප කරපු නිසා ගම්වැසියන් ඒව නැවතත් අරගෙන ගියා. ඒ නිසා කෝකාලික තෙරුන්ට ඇති උනේ බලවත් තරහ සිතුවිල්ල. අපි බලමු මේ තරහ සිතුවිල්ල කෝකාලික තෙරුන්ට ඇති වුණු කොයිතරම් දරුණුද කියලා. අගසව් දෙනම නොම පිළිගත් සියලු දෙය දායක පිරිස ගෙන යයි නිවසටම සිය හිමිකෝ කාලිකට ද්වේෂය පහළ විය ගල මත කෙටු අකුරක් වැනි සිතකි එය සිතුවිලි ගිලන් වෙයි පැතු දේ නොලද තැන පිරිහියාවි එම විටදී මිනිස් ගුණ නොලැබූ දෙයම හිත රඳවා දිනෙන් දින ඇවිලෙයි සිතින් සුවිසල්ගෙනි කාඳක් මෙන පින්වත්නි කෝකාලික හාමුදුරුවන්ගේ හිතේ දරුණු ද්වේෂයක් ඇති වුණා. ඌ දේශේ පරතරයටම ගියා. ලෝභය හිතේ දරුණු වුණා. ඒ නිසා බරපතල අකුසලයක් සිද්ධ කරන්නට මේ වෙලාවේදී කෝකාලික තෙරුන්ගේ හිත ගමන් කරනවා. කෝකාලික හාමුදුරුවෝ වෛර කරමින් අගසව් දෙනම වහන්සේලා වෙත හිඳින කල්හි එක දවසක් නැවතත් මේ සරියුත් මුගලන් දෙනම වහන්සේලා ජනපද චාරිකාව පිණිස 500ක් මහරහතන් වහන්සේලාද පිරිවරාගෙන කෝකාලික ගමට පිඬුසිඟා වඩින්නට වුණා. එහිදී සිදු වුණේ මෙන්න මේ වගේ දෙයක්. කෝකාලික නම් රට වේත නැවතත් වැඩියා අගසව් තෙරවරු පින්වත් මේ පිළිබඳ තතු මනවින් දැනගත් ජනයා ආවා දන් පෙන් අරගත් සිවුරුද අඳනද පිළියෙල කරගත් පින්වත් මිනිසුන් දුප්පත් පොසත් 500ක් තෙරවරුනද පිළිගත් අසිරිවනන්නට නොහැකිය කොමත් පිදුසැම පිරිකර සතුටින් පිළිගත් අගසව් තෙරවරු සිතකින්
සුදුමයි ඔබටත්. එදා ඕකාලික හාමුදුරුවෝ පෙර සිදුවුණු සිදුවීමද සිහිපත් කරගනිමින් වස්වසන සමයෙහි පිරිකර බාර නොගත් අගසව් දෙනම අද ජනපද චාරිකාවේ පැමිණ පිරිකර ආදිය බාරගෙන බෙදා ගන්නා ආකාරය දැකලා සරියුත් මුගලන් දෙනම වහන්සේට අපහාස කරන්නට හිතලා මෙන්න මේ වගේ දෙයක් පින්වත්නි සිදු කරනවා. අපි අහලා බලමු කෝකාලික හාමුදුරුවෝ සරියුත් මුගලන් දෙනම වහන්සේට අපහාස කරන්නට මොන වගේ ක්‍රියාකාරකම්ද කරන්න කියලා. ද්වේෂ හිතේ හිනි පෙත්තට සිතුම් නැගෙනවා අහිමි වේදනාවෙන් සිත තවම දැවෙනවා පැවිදි උනත් කෙලෙස් හැඟුම් මතුවී එනවා කෝකාලික තෙර සම්බුදු හිමි වෙත එනවා බුදු හිමියන් වෙත ගොස් සිරිපානම දින්නේ සිදු ඕදේ විස්තර කරමින් පවසන්නේ අගසව් දෙනමට අපමණ දොස් නගමින්නේ කෝකාලික හිමියන් දැන් මෙලෙස කියන්නේ ලාමක සිත් අගසව් දෙනමට පවතිනවා පාප සිතින් සම්බුදු සසුනේහි හැසිරෙනවා ලාභ සමග සත්කාරද බලා සිටිනවා අගසව් දිනමට පරිභව එලෙස කරනවා තණ්හා සිතින් අන්ධ වෙලා කෝකාලික තෙරුන් කරනාමී ප්‍රකාශය අසා සිටින අප භාග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ අගසව් දෙනම වහන්සේට එසේ නොකියන ලෙස තෙවරක්ම දේශනා කරනු ලබනවා. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පවා ඇහුම්කන් නොදුන් උන්වහන්සේ සරියුත් මුගලන් අගසව් දෙනමට අපහාස කර මදක් එතනින් ඉවත්ව ගිය කල්හි සිදුවෙන්නේ මෙන්න මෙවැන්න මහා සංඝ රත්නයට නිന്ദා අපහාස කරලා ඒ නිന്ദාවල අපහාසවල ප්‍රතිඵලය කොයි විදියටද ලබන්නේ කියලා එදා මේ කෝකාලික තෙරුන්ගේ කතාවෙන් මෙන්න මේ විදියට පැහැදිලි කරනවා. අපි අහලා බලමු කෝකාලික තෙරුන්ට මොනවද වෙන්නේ අගසව් දෙනමට නිന്ദා අපහාස කරලා. කාමය නිසා මිනිසුන් පව් පුරවනවා අගසව් දෙනම වෙත පරිභව සිදු වෙනවා එය විහිසුනුයි ඒ මොහොතෙම පල දෙනවා පින්වත අසනු මැන මෙලෙසින් සිදු වෙනවා සිරුරේ කැසිල්ලක් සැනකින් ඇතිවන්නේ අබයට තරම් බිබිලිද මතු වී එන්නේ
බෙලිගෙඩි තරම් බිබිලිද මතුවී එනවා ඒවා පැලි සැරවද දැන් වැහිරෙනවා හිමිකෝ කාලිකගේ සිරුරම තෙත් වෙනවා අමුලේ විලක් මෙන් රුධිරය පිට වෙනවා පින්වත්නි ඒක මොහොතකින් කෝකාලික තෙරුන්ගේ ගතෙහි කැසිල්ලක් හටගෙන අබෑට තරම් බිබිලි මතුවෙලා ඒවා බෙලිගිඩි තරම් මහත් වෙලා සිරුර පැලී සැරව ගලන්නට පටන් ගනු ලබනවා එසේ සිදුවේ අගසව් සැරියුත් මුගලන් දෙනම වහන්සේට සිදු කළ මහා අපහාසය හේතු කොටගෙනයි. ඉතින් මේ වේදනාවත් එක්ක කෝකාලික තෙරුන් උහුලෙනු නොහැකිව විලාප දෙනවා හිමිවරුණගේ පිළිසරණ යදිනවා එනමුත් වේශය හිතේ දරනවා කෝකාලික හිමි බිම වැතිරෙනවා සමාව ගන්නට හිතක් නොවන්නේ දුක කියමින් එනමුත් බැලපෙන්නේ කය වචනය සීත දුකින් තැවෙන්නේ කළ පාපයමයි මේ පල දෙන්නේ සිරුරේ පුරා එක බණයක් වෙනවා වැහැරෙමි කත දුකම දරනවා තාමත් සිතුවිලි පවින් පිරෙනවා අවසන මේ විලසින් සිදු වෙනවා අග්‍ර ශ්‍රාවක සැරියුත් මුගලන් දෙනමට සිව්පසය කෙරෙහි දැඩි ලෝභ සහගත සිදුවිලි වලින් අපහාස කළ මේ කෝකාලික භික්ෂුව එදා එසේ කළ කර්මයට දිට්ඨ ධම්ම වේදනීය විපාක විඳමින් සිට සුළු මොහොතකට පසුව පදුමනම් නිරයෙහි උපත ලබන ලද්දේ පින්වත්නි මෙන්න මෙහෙමයි වරද වාගත් තුන් දොරින් කළ පාපයයි මේ ගෙවන්නේ පරදවා සත් සයුරු දියමෙද වේදනාවයි ගලන්නේ අනේ කිසිවෙකු බේරගන්නට ඔහු වෙතට දෙන් නොෙන්නේ අවසනයේදී මිය ගොසින් ඔහු පදුම නිරයෙහි උපන්නේ පදුම නිරයෙහි උපන්නේ කෙලෙස් සිතුවිලි නිසා සමහරු නේක පවකම් කරනවා සිතින් වදනින් කයින් කළ පව දුකට අප ඇද දමනවා එදා කෝකාලික තෙරුන් ගොස් පදුම නිරයට වැටෙනවා අදත් එවැනි පාපයන් හට නිරයේ දොරගුළු ඇරෙනවා නොදැන බුදුබණ නිරය පිළිබඳ සමහරුන් සැක කරනවා පව පිනක් ගැන අවිශ්වාසෙන් ජීවිතය තුළ රැඳෙනවා ජීවිතය
භික්ෂුව විසින් සංගුණ නොදැන සිවුරු දරාගෙන කළ අපහාසය නිසා පදුමනම් නිරේහි වැටි දුක් විඳින්නේ අවිද්‍යාව නිසාමයි. පින්වත්නි, මේ සසර යනු මහා භයානක ගමනක් නිසාවෙන් පවින් වැළකී කුසලයටම නතුවන්නට ඔබ සැමට මේ කෝකාලික තෙරුන්ගේ කතා පුවත රැගත් කාව්‍යමය ධර්ම දේශනාව මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමු. සංඝගුණ නොදැන සංඝයා වහන්සේලාට නින්දා කළොත්, අපහාස කළොත්, ඒ අපහාසයේ නින්දාවේ ප්‍රතිඵලය මෙන්න මේ ආකාරයයි ලැබෙන්නේ කියන කාරණාව මෙතෙක් බණ ඇසූ ඔබ අනෙකුත් ඔබ දන්නා අයටත් ඒ පිළිබඳව දැනුවත් කරන්න. ඒ මහා විශාල අකුසල කර්මයක්, දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ප්‍රතිඵල ලැබෙන අකුසල කර්මයක් වෙන නිසා. එසේනම් පින්වත්නි, අද මේ ධර්ම දේශනාව තුළින් ඔබ හැමදෙනාම ධර්මානුකූල වෙසේ දැනුවත් කරවමින් අපේ ගෞරවනීය බිබිලේ ඉන්දසාර ලොකුහාමුදුරන් වහන්සේ මානව හිතවාදී කීර්ති ශ්‍රී ලංකාභිමානී භූෂණ සම්මානයෙන් පිදුම් ලබන වෙලාවේ උන්වහන්සේට තව চিරාත් කාලයක් මේ සසුන් කෙත බබලවන්නට බුද්ධ ආදී රත්නත්‍රයන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි මෙතකින් මේ දේශනාව නිමාවටපත් කරමු. සාදු සාදු. කවි බණ ඇසුවා මේ ආය ඇතුව හිත මේ පින් ලබා දෙයි සෑමටම දෙලොව සෙත කාලය ගෙවි ඇත පැවරුණ අපව වෙත මෙතකින් තබන්නේමි මාගේ කවි බණට තීත මේ බණ ඇසීමෙන් සිදු කර ගත් පින දෙවි දේවතාවන්ටත් සැප ලැබෙන මෙන පින්දෙනු පිනිස බැති බාර සිත පෙරටගෙන සාදුකාරයක් හයියෙන් කියනු මැන අපෙන පිරිස මල උන්ගේ අතර ඇති සුවපත් කෙරුම ගුණ නැනවත් අයගේ ගති ලැබදෙනු පිනිස ලෝකයේ ඇති සොඳුරු පැති සාදුයි කියා